ආයිබෝවන් තෙරුවන් සරණයි. අද උදුවප් මාස පුරපසළොස්වක පුන් පොහොය දවස 2015 වර්ෂයේ අවසාන පොහොය. ඉතින් හෙට දවසේ උදා වෙන්නේ නත්තල. ඉතින් අපි ආගම් වේදයකින් තොරව සමස්ත ලක්වැසි ලෝවැසි ඔබ සියලු දෙනාටම උදාවන වර්ෂය 2016 වර්ෂයේ සාමයේ සතුට නිරෝගීවත් භාවය රජ කරන ධනය බලය වාසනාව උදා කරන වාසනාවන්ත සුබ නවවසරක් වෙන්නත් ඒ වගේම සියලුම කතෝලික බැතිමතුන්ට අපේ ලාංකීය ජනතාවට සුබ නත්තලක් ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි සූදානම් වෙන්නේ දිවවසුවේ මිහිඳුසයා විශේෂ වැඩසටහන ඔබ හමුවට සමීප කරන්නට. ඉතින් අපි වැඩසටහන් මාලාවක් ඔබ හමුවට සමීප කරමින් හෝමියෝපැති වෛද්‍ය ක්‍රමයේ තිබෙන වැදගත්කම ඒ ප්‍රතිකාර ක්‍රමය තුළින් අතුරු ආබාධයක් නැතුව තම රෝග සුවපත්භාවයට පත් කරගන්න පුළුවන් ක්‍රමවේදය සම්බන්ධව HK හෝමියෝපැති මධ්‍යස්ථානයේ සදහැ ඇති දායකත්වයේ මත මේ වැඩසටහන් ගණනාවක් අප ඔබ හමුවට සමීප කරා. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහන් මුලින්ම හෝමියෝපැති වෛද්‍ය ක්‍රමයේ තිබෙන අභිමානය පිළිබඳව එක දිගට වැඩසටහන් මාලාවක් ගෙන හැරපෑවේ දම්සක් දහමුදාන පොදා විකාශිත අපි ඉතින් ඒ පිළිබඳව ආඩම්බරයෙන් කියනට ඕනේ. ඉතින් අපි ඉන් අනතුරුව තමයි බොහෝ අය මේ පිළිබඳව අවධානය යොමු කරේ. මේ වැඩසටහන් මාලාව මම හිතන්නේ වෛද්‍ය අනුෂා හේමකවර මහත්මිය සමගින් වර්ෂයකට වැඩි කාලයක් නොකඩවා හෝමියෝපැති වෛද්‍ය වැඩසටහනක් ගෙනාවා නම් ගෙනාවේ මේ වැඩසටහන මාලාව පමණයි. මේ පිළිබඳව අපි ආඩම්බරයෙන් මේ වර්ෂ අවසානයේදී අපි කතා කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා HK හෝමියෝපැති වෛද්‍ය මධ්‍යස්ථාන දැක් වූ අනුග්‍රහය අපි බොහොමත්ම ගෞරවයෙන් යුක්තව මේ මොහොතේදී සිහිපත් කරන්නේ ඔවුන්ගේ දියුණුව අභිවෘද්ධිය නොවදව සැලසේවා කියන ප්‍රාර්ථනාවත් එක් කරමින්. ඉතින් අපි මේ සියලු කරුණු කාරණාවන් කතා කරන මත්ින් අපි අපේ යුතුයකමක් ඉටු කරන්නට ඕනේ. ඒ තමයි මේ හෝමියෝපැති වෛද්‍ය ක්‍රමය වැඩි දියුණු කරන්නට, ඒ වගේම විශාල ගෝල බාල පරම්පරාවක් මේ සමාජයට දායාද කරන්නට මහා කැපකිරීමක් සිදු කරපු මහාචාර්ය TC පීරිස් වෛද්‍යතුමන් මේ මොහොතේදී අපි සිහිපත් කරන්න ඕනේ. එතුමන් පහුගිය දවසක මේ ලෝකෙන් අතහැර ගියා. ඉතින් එතුමන්ට අපි ප්‍රාර්ථනා කරන ඒ කරපු සියලු කුසල සම්භාර ධර්මයන්ගේ බලයෙන් එතුමන්ට ජාත්‍ය ආදී දුකෙන් නිදහස ලබන උතුම් වූ නිවන පසක් කර ගැනීමට TC පීරිස් ඒ වෛද්‍යතුමන්ට මහාචාර්යතුමන්ට ශක්තිය ධෛර්යය උදා වේවා. එතුමන්ගේ පරලෝ ජීවිතයේ සූපත් වේවා කියන ප්‍රාර්ථනාව එක් කරමින් අද දවසේ වැඩසටහන එන මෙලෙසින් ආරම්භ කරන්නේ. ඉතින් මේ සියලු කතා බහ කරන අපස්තම නිරන්තරයෙන් සුපුරුදු පරිදි එකතු වෙන්නේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හෝමියෝපැති වෛද්‍ය මධ්‍යස්ථාන ස්ථානභාර වෛද්‍ය නිලධාරිණී අනුෂා හේම කුමාර වෛද්‍යතුමිය එතුමියටත් අපි සුබ අලුත් අවුරුද්දත් සහ සුබ නත්තලක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක් කරමින් ආයුබෝවන් ප්‍රභුතුමී පිළිකර ලබනවා. අද අපි ඔබට වැදගත් වෙන කරුණු බොහොමයක් කතා කරන බලාපොරොත්තු වෙන ඒ තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන අපි හැම කෙනෙක්ම දන්නවා පීනස කියන්නේ ටිකක් අපට කරදරකාරී රෝගයක්. ඒ වගේම තමයි වීස් එක කියන්නේ ටිකක් කරදරකාරී රෝගයක්. මේ රෝගී දෙක සහ ආතරයිටිස් රෝගය සම්බන්ධව තමයි දවසේ අපි කතා කරන්නේ. මුලින්ම අපි කතා කරමු වෛද්‍යවරේ මේ පීනස් සමාරෝහ කියන්නේ කුමක්ද? මේ රෝගය සඳහා ප්‍රතිකාර මේ හෝමියෝපැති වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවද? ඔව්. පීනසය කියලා කියන්නේ අපේ ශ්වාසනාල පද්ධතියේ අපේ ඒ කියන්නේ මේ ශ්වාසනාලයේ උඩු කොටස ඇතිවන ප්‍රදාහක තත්ත්වයක්. මේ තත්ත්වයේදී කෙනෙක්ගේ එක රෝග ලක්ෂණ විදියට අපි ගත්තොත් ඒ කියන්නේ කිවිසුම් යාම. ඒ කියන්නේ මූලිකවම කරන්නේ උදේ වරුවේදී එංගලන්ට අධික ලෙස කිවිසුම් යාමක් මේ රෝගීදී රෝග ලක්ෂණ ලෙස දකින්න පුළුවන්. මේ සමහරක් අය ඒ කියන්නේ උදේ නැගිට්ට ගමන් කිවිසුම් යාමත් සමහරුන් බිමට අඩිය තියෙනකොටම කිවිසුම් යාමත් ඒ වගේම වතුර අල්ලනකොට කිවිසුම් යාම වගේ බොහෝ ලක්ෂණ මෙහිදී දකින්න ලැබෙන ප්‍රධාන ලෙසම සමහරක් උදවියට ඒ කියන්නේ එළියට යන්න බෑ. ඒ කියන්නේ සීතල වගේ දේශගුණ වගේ වෙනකොටත් මේ පීනස් ගතිය වැඩි කමක් දකින්න ලැබෙනවා. පීනස කියලා කියන්නේ මේ කිවිසුම් යාම ගතිය. ඒ වගේම සමහරක් අයට එනවා සොටු දියර ගැලීම මේ සමගම. මෙතෙන්දී සොටු දියර ගැලීම සමහරක් අය හිතනවා මේක සෙම්ප්‍රතිශ්‍යාව කියලා. නමුත් සෙම්ප්‍රතිශ්‍යාවත් පීනසයක් වෙන් කරගන්න පුළුවන්. මේක සෙම්ප්‍රතිශ්‍යාව හින්දාද පීනස හින්දාද කියලා. සෙම්ප්‍රතිශ්‍යාවදී සොටු දියර ගැලීම දවස් 3-4-5ක් තිබිලා නතර වෙලා යනවා. නමුත් පීනසේදී මේ සොටු දියර ගැලීම දිගින් දිගටම යාලට පවතින යම් කිසි අසාත්මිකතාවයක් ඇති වුණ පස්සේ
තව එකක් කිව්වොත් ඒ කියන්නේ සමහරුන්ට තියෙනවා සොටු දියර ගලන්නේ කිවිසුම් යාම තියෙනවා. තවත් සමහරුන්ට සොටු දියර ගලනවා කිවිසුම් යන්නේ. නමුත් මේ හැම එකක්ම පීනස් කියන තත්ත්වයට පීනස් කියන ගණයට වැටෙනවා. පීනස් රෝගයේ තිබෙන ලක්ෂණ පිළිබඳව තමයි වෛද්‍යමය පැහැදිලි කිරීමක් කරේ. පීනස් රෝගය කියන්නේ ඉතින් බොහෝ අය අතිශයින් පීඩා විඳින රෝගී තත්ත්වයක් වෙන කරුණ පැහැදිලි කරානේ. වෛද්‍යවරුන්ට පැහැදිලි කරන්න මේ රෝගී තත්ත්වය වැඩිවන්නට මොන වගේ කරුණු කාරණාවන්ද බලපාන්නේ? තවත් රෝගී ලක්ෂණ මොන හරි තිබෙනවද? ඔව්. සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ආශ්‍රය කරන ඒ කියන්නේ ගෙවල් වල හුරතලයට ඇත්තඩි කරන ඒ කියන්නේ සත්‍යයෙන් එන ලොම් වලින් ඒ ආග්‍රහණය වීම තුලින් ඒ වගේම නොයෙකුත් ඒ කියන්නේ සෙන්ට් වර්ග වගේ ඒවා සමහරක් පාවිච්චි කිරීම තුලින් ඒ තුලින් ඇතිවන අසාත්මිකතාවය ඒ වගේම සමහරක් කෑම බීම වලින් අපිට එනවා. ඒ වගේම ඒ කියන්නේ අයිස්ක්‍රීම් වගේ දේවල් පාවිච්චි කිරීම තුලින් සමහරක් අයට සොසන පද්ධති මේ ඒ කියන්නේ මේ පීනස ගතිය ඇති වෙන්න පුළුවන් ඒ අසාත්මිකතාවය නිසා මේ වගේ නොයෙකුත් හේතු අපි ගත්තොත් මල් වල පරාගය ඒ වගේම රාත්‍රී නිදි මැරීම ඒ වගේම සමහරක් අයගේ දවල් කාලේ ඇතිවන නිින්ද ඒ වගේම රාත්‍රියට ශීතල ආහාර ගැනීම මේ වගේ ඒ වගේම පින්න යාම උදේ සමහරක් අයට ඒ කියන්නේ පින්න බලපානවා. මේ වගේ නොයෙකුත් හේතුන් නිසා අපේ මේ පීනස් ගතිය වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ හැම දෙයක්ම ඒ ශරීරවල වලට ඔරොත්තු දීමේ හැකියාවත් සමග තමයි එළියට එන්නේ. ඒ අසත්මිකතාවය එන්නේ. ඉතින් ඔබ වන්න රෝගී තත්ත්වයේ මෙව රෝගී තත්ත්වයෙන් පීඩා විඳින අයෙක් නම් ඉතින් ඔබට හොඳ පරිවිඩයක් පවත්වන්න වාදන කොහොමද ඔබ මේ තත්ත්වය සූපත් භාවයට පත් කරගන්න හේතු වෙන්නේ කියලා. තිරයේ දිස්ත්‍රන දුරකථන අංක සටහන් කරගන්න වෛද්‍යතුමියට කතා කරන්න. මොකද ඇය මේ පීනස් අමාරුව ඒ වගේම වීස් එක නැත්නම් ඇදුමාරි රෝග නිට්ටාවුඩු සුවපත් කරන්න දක්ෂ වෛද්‍යවරියක්. ඒ නිසා ඇයගෙන් ප්‍රතිකාර ලබාගත් බොහෝ රෝගීන් මේ වන විට නිරන්තරයෙන්ම ඒ සියලු රෝගී තත්ත්වයන් විදහැරලා බොහොමත්ම සතුටින් කතා බහ කරන බව මේ වැඩසටහන සම්පූර්ණ නිමාවට පත්වනතර නැරඹුවොත් ඔබට දැනගන්න ලැබේ. වෛද්‍යවරු පැහැදිලි කරන මේ රෝගී තත්ත්වය යම්කිසි ආකාරයකින් ඒ මුල් අවදියේම කඩා ගන්න බැරුණු නැත්නම් සුවපත් කරගන්න බැරුණොත් ඊට එහා මේ රෝගී තත්ත්වය තව ගමන් කරොත් මොන වගේ අකරතැබ්බයකට දුවන පාර සිද්ධ වෙන්නේ? මේක ඒ කියන්නේ සුව කරගන්න බැරි වුණොත් ඇත්තටම ඒකේ අපේ ශ්වාසනාලි පහළ කොටස වෙන අපේ ශ්වසන පද්ධතිය අපේ පෙනහළු කරා මේ අසාත්මිකතාවයේ ගිහිල්ලා අපිට ඇදුම වෙන රෝගී තත්ත්වයන් වලට මුහුණ පාන්න පුළුවන්. ඇදුම රෝගයට මුහුණ පාන්න ඉඩ නොදී ඔබ දැනගන්න ඕන මුලින් මේ රෝගී තත්ත්වය සුවපත් කරන්න. මම මේ අතුරු ප්‍රශ්නයක් අහන්න ඔබ තියෙමකින්. හෝමියෝපැති වෛද්‍ය ක්‍රමයේ අනුගත වෛද්‍ය ක්‍රමයන්ට වඩා සුවිශේෂී වන්නේ ඇයි? ඒක නැත්නම් පැහැදිලි කරන්න. ඔව්. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේදී විශේෂයෙන්ම අතුරු ආබාධ නැහැ මේ හෝමියෝපති ඖෂධවල. ඒ කියන්නේ ඖෂධවල තියෙන්නේ ඒ ඖෂධ සතු ශක්තිය විතරයි. එතන කිසිම ඒ කියන්නේ ද්‍රව්‍යමය පැත්තක් අඩංගු නොවන නිසා අනික් සියලු වෛද්‍ය ක්‍රම වලින් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ සුවිශේෂී තැනක් ගන්න විශේෂයෙන්ම අතුරු ආබාධ නොමැතිකම. අතුරු ආබාධ නොමැතිව අපිත් කැමතිනේ යම්කිසි ඖෂධයක් පාවිච්චි කරලා රෝගය සුවපත් කරන්න. මොකද අනිකුත් ඖෂධයන් සමහරක් ඖෂධයන් පාවිච්චි කිරීම තුළින් පසුව ඒ රෝගයේ සුවපත් වෙනකොට අපි තව රෝගයකට මුල පුරලා. ඒ නිසා නමුත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තුල එවැනි දෙයක් නැහැ කියන කරුණ තමයි වෛද්‍යතුමිය පැහැදිලි කරන්නේ. ඉතින් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අපට ගැළපෙන අපේ කරදරයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් හොඳ මේ වෛද්‍ය ක්‍රමයක්. ඉතින් ඔබතුමී පැහැදිලි කරා මේ පීනස් තත්ත්වයේ සුවපත්භාවයට පත් කරගත්තේ නැත්නම් ඊළඟ පියවර තමයි කෙනෙකුට ඇදුම රෝගය සඳහා මුල් වෙන්නේ. එතන මේ ඇදුම රෝගයේ ලක්ෂණ මොන වගේද වෛද්‍යතුමී? ඔව්. ඇදුම රෝගය ගැන චුට්ටක් කෙටියෙන් මම පැහැදිලි කරොත් ඒ කියන්නේ ඒ අපේ ශ්වාස නාලවල ඇතිවන ප්‍රතිශක්තිකරණයේ දුර්ප්‍රදාහක තත්ත්වයක් තමයි අපේ ඇදුම කියලා අපි කියන්නේ. මෙතනදී ශ්වාස නාල ඉදිමීමත් ඒ තුල තියෙන ඒ මාංශ පේශී සංකෝචනය වීමත් නිසා අපේ ඒ ගමන් කරන වාතය හැමහා ගමන් කිරීමේ දුර්වලතාවය නිසා අන්නර ඇදුම කියන ගතිය එනවා. මෙතෙන්දී අපිට හතිය වගේ විශේෂ ලක්ෂණ එනවා. ඒ කියන්නේ මෙතෙන්දී අපිට හති ගතියක් එනවා. පපුවේ සද්දයක් එනවා. මොකද අපිට හරියට හුස්ම ගන්න බැරිකම. මේ වගේ තත්ත්ව තමයි මෙතෙන්දී නොයෙකුත් හේතු බලපානවා. විශේෂයෙන්ම අර මම කලින් කිව්ව පීනසෙට තියෙන තියෙන
ඒ කියන්නේ ඔය මකුළු දැල් කැඩීම ඒ වගේ තත්ත දූවිලි ඒ වගේම ඔය අයිස්ක්‍රීම් ඒ වගේ නොයෙකුත් හේතුත් මේ ඇදුම සඳහා බලපානවා. ඉතින් වෛද්‍යතුමී මේ ඉතාමත්ව සරලව ඔබට තේරුම් ගත හැකි ආකාරයෙන් තමයි මේ කරුණු කාරණා විස්තර කරන්න. මොකද මේ රෝගී තත්ත්වය ටිකක් වැළඳුණු කෙනෙක් අතිශයින්ම පීඩාවටපත් වෙන. මොකද තමන්ට හුස්ම ගන්න අපහසුතාවය, ඒ වගේම ගමනක් බිමනක් යන්න බෑ, උදෑසනින් නැගිටින්න බෑ, කිවිසුමක් ගියත් පපුව මහන්සිය හැදෙන. ඉතින් මේ රෝගී තත්ත්වයන් නිසා බොහෝ පීඩා විඳින අයට මම මතක් කරන්නේ මේ දුරකථන අංක සටහන කරගෙන වෛද්‍යතුමියට කතා කරලා ඔබ කුමන ප්‍රදේශයේ හිටියත් ඔබට ඉතාමත් පහසුවෙන් එන්න හොඳ රත්මලාන ප්‍රදේශයේ තිබෙන්නේ. එතුමගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ අමතරව විශේෂයෙන්ම ඇය මේ කටයුත්ත සිද්ධ කරන්නේ නිරන්තරයෙන්ම සමාජයට යහපතක් කිරීමේ බලාපොරොත්තු වෙන. ඒ කරනත් මේ මොහොතේදී සිහිපත් කරන්න. වෛද්‍යතුමනි පැහැදිලි කිරීමක් කරන්න. සමහරක් අය මේ කතා බහ කරන මේ අපි නැත්නම් හතිය ඇදුම රෝගය පිළිබඳව කතා කරනකොට සමහරක් අපේ වැඩිහිටියෝ අපිට කියන හැට තියෙනවා ඔය මේ රෝගී තත්ත්වය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරනවා කියලා. එහෙම දෙයක් සිදු වෙනවද? එහෙම යම්කිසි බලපෑමක් මේ රෝගී ලක්ෂණ වලට තිබෙනවද? උජානමය තත්ත්ව මත බොහෝ දුරට මේ ඇදුම තත්ත්වය එනවා. ඒක ජානමය තත්ත්වයට බලපානවා. ඒ කියන්නේ මේ තත්ත්වය නිසා කෙනෙකුට සමහරක් විට පියාට තිබුණොත් හෝ මවට තිබුණොත් දරුවන්ට ගමන් කිරීමේ හැකියාවක් තිබුණා කියන කරුණද ඔබතුමී පැහැදිලි කරන්නේ? ඔව්, අපේ ශරීරයේ ඒ දේ තිබ්බත් යම් කිසි මොහොතක ඇතිවන ඒ ශරීරවල දුර්වලතාවය මත අන්නේ අයට එවන අසාත්මිකතාවය ඒගොල්ලෝන්ගේ ඉස්මතු වීමේ තත්ත්වය වැඩි අන් අයට වැඩිය. ඒ නිසා ඉතින් ඔබට හොඳ පණිවිඩයක්. ඒ වගේම වෛද්‍යතුමී පැහැදිලි කිරීමක් කරන්න. එතන මේ ඇදුම රෝගී තත්ත්වය නිසාද කෙනෙකුට මේ පපුවේ මහන්සි නැත්නම් මේ හතේ කියන රෝග ලක්ෂණයන් මතුවෙන්නේ ඒ තත්ත්වයට උදා වෙන්නේ? නෑ, තවත් හේතු ගණනාවක් තියෙනවා. තවත් හේතු ගණනාවක් තියෙනවා. මම තව විශේෂයෙන් එක කාරණාවක් කියන්න ඕනේ. මේ ඇදුම ගතිය නිසා අපිට බොහෝ විට කැස්සෙන එක කියන්න අමතක වුණා. කැස්සෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ කැස්ස ගොඩක්ම වැඩි ඒ අයට. මොකද රාත්‍රී කාලයේ අපේ අර මාංශ පේශීන් හැකිලෙන ශ්වාසනාලවල වැඩිකම හින්දා ඒ හින්දා ඒක මම විශේෂයෙන්ම කියන්න ඕනේ ඇදුමට කැස්ස ඇති වෙනවා කියලා. ඒ වගේම මේ ඇදුම නිසා ඇතිවන මේ හති ගතිය, මේ හතිය කියන එක ඇදුම නිසාම එන තත්ත්වයක් නෙවෙයි. තවත් හේතු ගණනාවක් තියෙනවා. කාලයක් තිස්සේ නොයෙකුත් හේතු මත අපේ ඒ කියන්නේ අපේ පෙනහළු බිත්තිවල නාලවල ඇතිවන යම් හේතු නිසා ඒවයි පටක විනාශ වීමත් දුර්වල වීම නිසාත් අන්න අර මේ හති ගතිය එන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් ඒ කියන්නේ නොයෙකුත් ඔය කර්මාන්තවල නියැලෙන කට්ටියගේ ඒ කර්මාන්ත ඒ කියන්නේ අපි කියමු දැන් පේන්ටිං වැඩ කරන ස්ප්‍රේ කරන කට්ටිය වගේ නොයෙකුත් අන්නේ අයගේ කාලයක් ගිහිලා ඒ තුලින් එන හති ගතිය වෙන්නත් පුළුවන්. ඒ වගේම දුම් බීම ගොඩක් පාවිච්චි කරන කට්ටියට මෙන්න මේ හතිය එන්න පුළුවන්. ඒ වගේම මේ හතිය කියන එක තව අපේ තියෙන හෘද වස්තුවේ දුර්වලතා නිසා එයාලා ටිකක් කඳු නගිනකොට ටික දුරක් ඇවිදිනකොට එන හතිය මේ හෘද වස්තුවේ දුර්වලතා නිසාත් එන්න පුළුවන්. ඒ වගේ පෙනහළු වල අධිරුධිර පීඩන තත්ත්ව මේ වගේ නොයෙකුත් හේතු නිසාත් හති ගතිය ඇති වෙන්න පුළුවන්. මෙතනදී ඒ වෛද්‍යවරයා කියන්නේ අපි වෛද්‍යවරුන් විදිහට බලනවා මේ කුමන ඒ කියන්නේ මේක හෘද වස්තු එන එකක්ද මේක පෙනහළු වලින් එන එකක්ද. පෙනහළු වල බොහෝ දුරට ශ්ලේෂ්මල කියන එක සම්බන්ධයි සෙමත් එක්ක එන්නේ. එතෙන්දී වෙන් කර ගැනීම වෛද්‍යවරයා තුලින් ඒක සිද්ධ කරනවා. එනිසා ඔබ හතිය ඇදුමාදී මේ රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳි අයෙක් නම් ඉතින් ඔබට නැවතවරක් මතක් කරන්නේ තිරේදේශන දුරකථන අංක සටහන කරන වෛද්‍ය අනුශාහි කුමාර මහත්මියට කතා කරලා ඔබට පුළුවන් ඒ රෝගී තත්ත්වයෙන් අත් මිදෙන්නට අවශ්‍ය කරන ප්‍රතිකාරයන් ලබා ගන්න. මොකද විශේෂයෙන්ම කුඩා දරුවන් පාසල යන දරුවන් බොහෝ අවුරුද්දට නිදිවැරීම් කටයුතු සිදු කරන නිසා උදෑසන නැකිරීම නිසා මේ දරුවන්ට මේ පීනස් රෝගය හතිය ඇදුමාදී රෝගී තත්ත්වයන් ලක්ෂණ අපිට දකින්නට වැඩි සමාජය තුළ. ඉතින් අන්න එවන් දරුවන් සිටිනවා නම් ඉතින් ඔබට පුළුවන් ප්‍රතිකාර සඳහා යොමු කරලා දරුවන්ගේ නිරෝගීමත් භාවය සඳහා කටයුතු කිරීමේ ඔබට හැකියාව තිබෙනවා. ඒ අතරේ මේ වෛද්‍යතුමී මතයක් පැහැදිලි කරන්න. තවත් ඖෂධ මොනවා හෝ ප්‍රතිකාරයක් කරන ගමන් මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය නැත්නම් මේ හෝමියෝපති ඖෂධ පාවිච්චි කරාට යම්කිසි අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැද්ද? මෙහෙමයි. අපේ ඖෂධවල ඖෂධ ශක්තිය පමණක් තියෙන නිසා වෙනත් ඖෂධات එක්ක ශරීරගත වීමේදී අපේ ඖෂධවලටවත් ඒ ඖෂධවලටවත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ ඖෂධවල තුලින්
එතනදී ඒ කියන්නේ මේක ඖෂධ ශක්තියක් විතර අපේ ශරීරයට ඇතුල් වෙන්නේ. ඒ හින්දා අනික ඕනම ඖෂධයක් එක්ක හෝමියෝපති ඖෂධ පාවිච්චි කරාට හැබැයි එකම මොහොතේ බෑ පැයකවත් වෙනසක් තියලා පාවිච්චි කරාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. නිසා ඉතින් ඔබට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන එක තුමී පැහැදිලි කරා. මේ වෛද්‍යවරු මේ වැඩසටහන මාලාව පටන් ගත්ත කාලය තුළදී මේක ප්‍රශ්නේ මම ඔබතුමියෙන් ඇහුවා. මීට අවුරුද්දකට අවුරුදු දෙකමාරට කලිනුත් නැවත වරක් අහන්නේ සමහරක් අය තාමත් උන්ට තිබෙන සැකේ දුරු කිරීම සඳහා. සමහරක් අය හෝමියෝපති කියන මේ වචනේ ඇහුව පමණින් ඔවුන් එකපාරටම අහන්නේ චීන කටුද කියලා. මේ දෙක අතර මොකක් සම්බන්ධයක් තිබෙනවද නැත්නම් කිසිම සම්බන්ධයක් නැද්ද මේ හෝමියෝපති කියන එක සහ චීන කටුව අතර? හෝමියෝපති කියලා කියන්නේ ජර්මනියෙන් සැමුවෙල් ෆෙඩරික් හානිමාන් වෛද්‍යතුමා විසින් සොයාගන්න ලද වෛද්‍ය ක්‍රමයක්. මෙතනදී මේ හෝමියෝපති ක්‍රමයෙන් විද්‍යානුකූල නියම මත පදනම් වෙච්ච වෛද්‍ය ක්‍රමයක්. මෙතනදී කිසිම මේක කියලාම තියෙනවා harmful ඒ කියන්නේ ඇඟට ඒ කියන්නේ රිදවීමක් නැති කිසිම වෛද්‍ය ක්‍රමයක් කියලා හෝමියෝපති කියන්නේ. ඊටාම සරල වෛද්‍ය ක්‍රමයක්. මේ ඉතින් අර චීන කටු කියන්නේ අපේ ශරීරයේ නිල ස්ථානවලට කටු ගැසීමකින් කෙරෙන ප්‍රතිකාර ක්‍රමයක්. හෝමියෝපති චීන කටු කොහෙත්ම සම්බන්ධතාවයක් නැහැ. ඒක මම හැමෝටම කියන්න ඕනේ මොකද අපිනුත් ඇවිල්ලා මේ චීන කටුයි හෝමියෝපති අතර ලොකු වෙනසක් තියෙනවා. හෝමියෝපති කියන්නේ කිසිම ශරීරයට රිදවීමක් නැති ඒ කියන්නේ කිසිම අතුරු ආබාධයක් නැති වෛද්‍ය ක්‍රමයක්. ඒ වගේම මේ පැහැදිලි කර මේ කරුණ ඉතාම අපට වටින නිසා මම අහන්නේ නැවත වරක් පුතුන් විමසන්නේ. එතකොට මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තුල සිරප් වර්ග නැත්නම් බාම් වර්ග නිකන් ආලේපන වර්ග පාවිච්චි කිරීමක් සිදු වෙනවද නැත්නම් තාම මොනවා හරි මේ බෙහෙත් වර්ග තිබෙනවද? ටැබ්ලට් වර්ගයෙන් පාවිච්චියක්ද මේක සිදු වෙන්නේ? හෝමියෝපති වලදී මුළු ලෝකෙම ගත්තොත් පාවිච්චි කරන කීපයක් තියෙනවා. එකක් තමයි මේවා ඉතාම සරලයි. ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න හරිම පහසුයි. කිසිම තිත්ත ගතියක් මේ බෙහෙත් වල නැහැ හෝමියෝපති වල. මොකද ග්ලොබියුල් ආකාරයෙන් එනවා. ඒ වගේම අපි පෙති ආකාරයෙන් අපි කියනවා බ්ලැන්කට්ස් ලැක්ටෝස් කියලා මේ ඩිස්කට් කියලා. ඒ වගේම ඒ හරිම ඒ කියන්නේ පැණි රස වගේ පෙති එන්නේ මේවට. ඒ වගේම පෙති ආකාරයෙන් ඒ වගේම සිරප් ආකාරයෙන් ඒ වගේම මේ ආලේපන වර්ග මේ හැම දෙයක්ම හෝමියෝපති වලට තියෙනවා. අපි මේ වැඩසටහන මම ඔබට මුලින් මතක් කරානේ. පටන් අරගෙන අවුරුද්දකටත් වැඩි මේ වර්ෂය පුරාවටම අපි මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළින් සුවපත් කරන රෝගයන් සම්බන්ධව කතා කරා. ඒ නිසා අනුරාධපුර පොළොන්නරුව මින්නේරිය ඒ වගේම තිස්සමහාරාමය කතරගම මහනුවර ආදී විවිධ ප්‍රදේශවලින් දුර ඈත පළාත් වලින් පවා රෝගීන් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න පැමිණිලා වුන් සුවපත් වෙලා අපට බොහොමත්ම කෘතවේදීත්වය පළ කරපු අවස්ථා තිබෙනවා. ඒ නිසා වෛද්‍යවරුන්ගේ පරමාර්ථයත් නිරෝගීමත් සමාජයක් බිහි කරන්න දායකත්වය ලබා දීම සහ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ලෝක පුරා තවදුරටත් ප්‍රචලිත කරන්න. ඉතින් එතුමියගේ කාර්යභාරය මේ වෙලට සෑහෙන ප්‍රමාණයක් එතුමිය ඉටු කළා කියලා අපි හිතනවා. මොකද මේ වැඩසටහන අපි දම්සක් දහම් උදාන පොදා විකාශය තුලින් පටන් ගන්න කාලය තුළ මේ පිළිබඳව බොහෝ අය දැනුවත් වීමක් තිබුණේ නැහැ. නමුත් මේ අපි දිගට හරහාට වැඩසටහනකට පස්සේ බොහෝ අයගේ ඇස් ඇරිලා තිබෙනවා මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රම පිළිබඳව හොයන්නට, ඒ වගේ ප්‍රතිකාර ලබන්නට සහ බොහෝ අය මේ පිළිබඳව කතා කරන්න පටන් ගන්න තිබෙනවා. ඒ ගෞරවය හිමි වෙන්නේ HK හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානට කියන එක අපි මේ මොහොතේදී බොහොමත්ම ආඩම්බරයෙන් යුක්තව සිහිපත් කරන්න ඕන. වෛද්‍යතුමී පැහැදිලි කිරීමක් කරන අපි දිගින් දිගටම කතා කරමු ආතරයිටිස් රෝගය සම්බන්ධව. සියලුම රෝග සඳහා හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රතිකාර තිබෙනවද? සුවපත් කරන්න පුළුවන්ද? ඇත්තටම මේ වැඩසටහන බලලා මගේ ප්‍රධානම ඉලක්කය වුණේ මේ ආතරයිටිස් වලින් වේදනාව විඳින අම්මලාගේ වේදනාව නැති කරගෙන ආතරයිටිස් රෝගය සුව කරන්න ඒගොල්ලන්ට මාර්ගය පෙන්වීමයි. එතෙන්දී ඇද ගැසුණු පාද තියෙන වේදනාව විඳින අම්මලා ගොඩාක් අතරමං වෙලා හිටියේ වේදනාවෙන්. අනේ අපිට හොඳ කරගන්න විදිහක් නෑ නේද? අපේ ජීවිතේ මේ වගේ නේද ගෙවිලා යන්නේ කියලා මන් දන්නවා අම්මලා වේදනාව ඉවස ගන්න බැරුව අඬ ඉන්න අම්මලා ඉන්නවා. ඉතින් මේ වගේ අම්මලාට මේ දේ තුලින් ඒගොල්ලොම ඒ කියන්නේ
පාද ඇද ගැහිච්ච අම්මා කෙනෙකුට වුණත් මේ පාද ඇද ගැසීම සම්පූර්ණයෙන් නැති කරගෙන එයාලගේ මොකද එක තැනක අස්තියක් දිරාගෙන යන්න ගියාම එක පාදයක හරි කොතනක හරි මේ මුළු ශරීරෙම හැදිලා තියෙන අස්ති පුරුක් වලින් එක තැනකින් පටන් ගත්තු අස්ති දිරා යෑම තවත් සන්ධි ගණනාවකට මේක ශරීරය පුරාම පැතිරීගෙන යනවා. මේ දිරා යෑමත් ඒ වගේම මේ ගෙවි යාමත් මේ ඇද ගැසීමත් මේ හැම තැනම ඒද්දි එකට එක ඇතිල්ලීම ඝර්ෂණය අපි ඇවිදීම තුලින් පාද ඇද ගැහිච්ච අම්මා කෙනෙක්ගේ විතරක් නෑගේ කොන්ද පවා මේක බලපාන ඇද ගැහෙන කොන්ද තදවීමක් වෙනවා ස්නායු තදවීමක් වෙනවා මේ හැම දෙයක් තුලින්ම අන්තිමට ඉතුරු වෙන වේදනාව විතරයි. මෙතනදී එක තැනක එක තැනක් නිවැරදි කරලා මෙන්න ක්‍රමයකින් නිවැරදි කරත් ඒ දේ එතනින් ඉවරයක් වෙන්නේ අනිත් තැන්වලටත් මේ බලපෑම නිසා දුක් විඳිනවා. මේ හැම දෙයක්ම හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තුලදී අපි රෝගියෙක්ගේ ඒ කියන්නේ ඇදුම හැදිලාවත් පීනසේ හැදිලාවත් ආතරටි සම්මා කෙනෙක් ඔය හැම දෙයක් තුලින්ම එනවා නම් මේ අම්මා හැම කෙනෙක් මේ එන හැම රෝගී අම්මා කෙනෙක්ගේම හැම දරුවෙකුගේම අපි ගන්නේ අර රෝග ලක්ෂණ කියන එක හෝමියෝපති වලදී පීනසේ තියෙන කෙනාගේ අපි බලනවා එයාට උදේටද කිවිසුම් යන්නේ හවසටද රැටද මොන වෙලාවටද එයාට වැඩිපුරම එන්නේ දූවිලි වලටද නැත්නම් එළියට ගියාම එයාට පින්නටද වැඩිපුරම එන්නේ නැත්නම් රෑ නිදිය ගන්න යනකොට එකපාරටම ඇහැරිලා යා කිවිසුම් මරිනවද ඔය වගේ රෝග ලක්ෂණ තියෙනවා. ඒ වගේම ඇදුම ගතිය වැඩි වෙන්නේ නිදාගෙන ඉන්නකොටද කැස්ස වැඩි උදේටද කැස්ස වැඩි. ඒ වගේ මාතරටි සම්ම කෙනෙක් ඇවිදගෙන එනකොට එයාගේ වේදනාව වෙන්නේ කොයි වෙලාවටද රැට වැඩිද හුඟක් අම්මලගේ රැට වේදනාව වැඩි නිින්ද යන්නේ නැහැ. මේ හැම රෝග ලක්ෂණයක්ම අරගෙන අපි හෝමියෝපති වලදී තියෙන ප්‍රධාන දේ තමයි රෝගයේ කුමක්වත් රෝග ලක්ෂණ තමයි අපිට වැදගත් වෙන්නේ. එක රෝගයකට නෙවෙයි මුළු ශරීරෙම රෝග ලක්ෂණ අරගෙන අන්නර අපි ඒ නියමාකාර ඖෂධය අපි දීම තුලින් ඒ අම්මලගේ නැවතේ ප්‍රතිශක්තිකන යථාර්ථ තත්ත්වයට ගොඩ නැගීමත් එක්ක අර ඒගොල්ලෝගේ අසාත්මිකතාවය පීනස ගතිය ඇදුම ඒවෙන් සම්පූර්ණ නැති වෙලා ගිහලා ඒගොල්ලෝ ඒ තත්ත්වයේ සුව තත්ත්වයටපත් වෙනවා වගේම ඇද ගැහුණු පාද තියෙන අම්මා කෙනෙක් නැවත යථා තත්ත්වයට පාද ඇවිදින් අර දිරාගිය පටක නැවත ගොඩ නැගීමත් දිරාගෙන ගෙවිගෙන යන කාට්ලේජ් පටක නැවත ගොඩ නැගීමත් මේ සෑම දෙයක් තුලින්ම වේදනාව නැතිව ඒ සම්පූර්ණ ශරීරයක් නිරෝගී කරගන්න මෙන්න මේ හෝමියෝපති ප්‍රතිකාර තුලින් සම්පූර්ණයෙන්ම පුළුවන්. මම හිතන්නේ වැදගත් පණිවිඩයක් අද දවසේ ලබා දුන්න. ඉතින් මේ වර්ෂයේ අවසාන පොහොය දවස වගේ මේ වර්ෂය අපි සිදු කරන අවසාන වැඩසටහන. ඉතින් ඒ නිසා අපි නැවත හමු වෙන්නේ 2016 වර්ෂයේදී. ඉතින් අපි ඔබට නැවත වරක් ප්‍රාර්ථනා කරන්නේ ඔබට නිරෝගීමත් ජීවිතයක් ගත වෙන ශක්තිය ධෛර්යය ලැබේවා. දුරකථන අංක සටහන් කරන 071 250 750 250 250 දුරකථන අංක ඔස්සේ ඔබට පුළුවන් සම්බන්ධ කරන්න. ඒ වගේ 0112 731 695 0112 731 695 දුරකථන අංක සටහන් කරගන්න. ඔබට පුළුවන් කතා කරලා වෛද්‍යමගේ ප්‍රතිකාර ක්‍රමයන් ලබා ගන්නට. ඒ වගේම නොම්බර 58 ද සිල්වා පිස්ත රත්මලාන කියන මේ අගදුර අංකය ඔස්සේ වෛද්‍යමය සම්බන්ධ කරගෙන ඒ රෝග සඳහා කරන ප්‍රතිකාර පිළිබඳව ඔබට දැනුවත් වීමක් ලබා ගන්න පුළුවන්. මගේ නම දිනුක මම ආවේ මොරටුවේ ඉඳන් මේ මගේ පාසල වේල්ස් කුමාර විද්‍යාලය මම ආයස අවුරුදු 9 ඉඳන් 9 දී මට මේ පීනසේ රෝගය හැදුනා. ඒදී මේ මම පීනසෙත් එක්ක 20 එකක් තිබ්බ මට. මම බෑන්ඩ් එක ප්ලේ කරා ඒ අවුරුදු ටිකේදී. ඒ වෙලාවේදී මට S2කට කඳුළු වෙන කියන්නේ පීනසේ තියෙනකට ඒ ඔළුවේ කැක්කුම හොඳටම තිබ්බා. ඊට පස්සේ මම මේ ඒ දිගටම ඉංග්‍රීසි බෙහෙත් ගත්තා. අවුරුදු 4-5ක් විතර ගත්තා. ඒ වුණත් මට తాවකාලික සුවයක් තමයි ආවේ. ඊට පස්සෙ මම මගේ ලොකු අම්මා මෙහි ආතරයිටිස් හෝමියෝපති ડોක්ටර් ගාව ආතරයිටිස් වලට බෙහෙත් ගත්තා. ඒ වෙලාවේදී මම ලොකු අම්මා මට මෙහෙට එන්න කිව්වා. මේ හෝමියෝපති ડોක්ටර් මධ්‍යස්ථානයට ඇවිල්ලා මේ එහිදී මම රෝගයට පීනස රෝගයට බෙහෙත් ගත්තා. ඒ වෙලාවේදී 2014 වගේ පමණ මම මෙහෙට ආවා. ඒ ආවත් එක්කම කෙටි කාලයක් තුළදී ඉතාමත්ම කෙටි කාලයක් තුළදී මට මේ පීනසේ රෝගය සහ වීස් එක නිට්ටාවටම සුව වෙන්න මේ හෝමියෝපති ડોක්ටර් මට ගොඩක් බෙහෙත් කරා. ඒ වෙලාවේදී ඒත් එක්ක මම ක්‍රිකට් ගැහුවා. ක්‍රිකට් ගහනකොට මට මැච් එකකදී
වේලාසන අවුවට ගොඩක් අමාරු ඇස් වලින් කඳුළු වෙන ඒ රෝග තිබ්බා. ඒ වෙලාවේදී හෝමියෝපති ડોක්ටර් නිසා මම මේ ගොඩක් ඒ රෝගේ මිදුන නිසා මට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. මම අපෝ සාමාන්‍ය පෙළ විභාග ලිව්වා මේ අවුරුද්දේ. ඒ අවුරුද්ද ලියනකොට මම පාන්දර 3 විතර නැගිටින පාඩම් කරන්නේ. ඒ වුණත් මට ඒ වෙලාවේදී ඇස් වලින් කඳුළු වෙන ගතිය, එතකොට ඔළුවේ කැක්කුම ඒ රෝග සියල්ලම සුව වෙලා ඉවරලා මට හොඳට පාඩම් කරලා විභාගය හොඳටම ලියන්න හම්බුණා. මේ හෝමියෝපති ડોක්ටර් මට මනස හොඳටම නිරවුල් කරගෙන විභාගය හොඳින් කිරීමට සහාය වුණා. මම අවසාන වශයෙන් කියන්නේ මෙම රෝග වලින් පෙළෙන පාසල් ශිෂ්‍යයන් සහ අනෙකුත් ඕනම පුද්ගලයන්ට මෙම ස්ථානයට පැමිණිලා හැකි පමණින් හැකි ඉක්මනින්ම බෙහෙත් ගන්න. ඒ මගින් කිසිම අතුරු ආබාධයකින් තොරව මෙම රෝගය සුව කර ගැනීමට ඔබලාට හැකි වෙනවා. මේ එය හැකි ඉක්මනින් කරගන්න. අද දවසේ වැඩසටහන මෙලෙසින් නිමාවට පත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ පුණු පොහොය දවස, හෙට උදා වෙන නත්තල. ඉතින් ඔබ හැමදෙනාටම ප්‍රීතිපත් නත්තලක් ප්‍රාර්ථනා කරන. ඒ වගේම උදා වන 2016 වසර ඔබට වාසනාවන්ත නිරෝගීමත් සුබ නව වසරක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෛද්‍ය විද්‍යාවට අපි සුබ නත්තල සහ සුබ අලුත් අවුරුද්දක අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි එහෙමනම් වැඩසටහන මෙලෙසින් නිමාවට පත් කරනවා. හැමදෙනාටම සුඛී දීර්ඝායුෂ බව.